හායි කොහමද ඉතින් කට්ටියට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ටෝකියෝ ගුල් ඇනිමේ කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 9 වෙනි එපිසෝඩ් එක. ඔව් ඔන්න අද එපිසෝඩ් එකෙන් තවත් භීෂණයක් පටන් ගන්නවා. ඉතින් ඔයා තමත් අපේ YouTube channel එක subscribe නොකරපු කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අපි යමු අද එපිසෝඩ් එකට. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ආමෝන් පළවෙනි පාරට එයා දැන් වැඩ කරන අංශයට පත්වීම ලබාගෙන ආපු දවසේ සිදුවීමකින්. CCG එකේ පරීක්ෂකයෝ වැඩ කරන්නේ යුගල වශයෙන්නේ. ඉතින් ආමෝන්ගේ සීනියර් වගේම එයාගේ පාර්ට්නර් විදියට එයාට හම්බ වෙන්නේ හැමෝම කියන විදියට. ටිකක් පිස්සු අමුතු මිනිස්සෙක් වුණු මාදෝ කියන කෙනාව. ආමෝන්ටයි මාදෝටයි එකතු වෙලා කරන්න ලැබෙන පළවෙනි වැඩේ තමයි ඇපල් හෙඩ් නමින් හඳුන්වන ගුල්ව අල්ලගන්න එක. මාදු මේ වෙනකොටත් ඇපල් හෙඩ් කියලා සැක කරන්න පුළුවන් කෙනෙක්ව අඳුනගෙන ඇතනම මාදු ඇපල් හෙඩ් කියලා ගුල් විදියට සැක කරන්නේ අහිංසක පෙනුමක් තියෙන වයසක ගෑනු කෙනෙක්ව කියලා දැනගත්තම ආමෝන් පවා ගොඩක් පුදුම වෙනවා. ඉතින් ආමෝන් අහනවා මාදුගෙන් ඇයි මේ ගෑනු කෙනාව සැක කරන්නේ? එයාට විරුද්ධව තියෙන සාක්ෂි මොනවද කියලා. ඉතින් මේකට උත්තර දෙන මාදු කියන්නේ සාක්ෂිය තමයි ඉතින් මගේ ඉව. ඊට පස්සේ මේ දෙන්නම එයාලා සැක කරන වයසක ගෑනු කෙනාව හම්බ වෙලා කතා කරනවා. ඉතින් මේ වයසක ගෑනු කෙනා මේ වෙනකොටත් මාදුට එයාගේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ওই වාර්තාව අනුව නම් මේ ගෑනු කෙනා ගුල් කෙනෙක් නෙමේ සාමාන්‍ය මිනිසෙක්. ඉතින් මාදෝ ඒ ගෑනු කෙනාගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම දක්වපු සහයෝගයට ස්තුති කරලා ආපහු මේ දෙන්නම පිටත් වෙලා යනවා. හැබැයි මාදෝ මෙහෙම කරලා තියෙන්නේ ඒ ගෑනු කෙනාව රවට්ටලා CCG එක දැන් එයා ගැන අහ ගහගෙන ඉන්නේ නැහැ කියලා එයාගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න විතරයි. වෛද්‍ය වාර්තා නම් ඉතින් ඕන විදියට හදාගන්න පුළුවන්නේ කියන මාදෝන් ආමුන්ගෙන් අහනවා ඔයාගේ කුයින්ක් එක. ඒක එළියට ගන්න මට බලන්න ආසයි අලුත් අයට CCG එකෙන් දෙන්නේ මොන වගේ කුයින්ක්ද කියලා බලන්න. ඉතින් මේකට කේන්තිකින් ආමෝන් කියනවා මම රාජකාරි වෙලාවේදී අනවශ්‍ය දේවල් කරන්නේ නෑ. මට සමා වෙන්න කියලා ආමෝන් යනවා මේ මිනිස්සයාට පිස්සුද කියලා හිත. එතකොට යන අතරමඟදී ආමෝන්ට ගොඩක් ලොකු බර බෑග් එකක් අමාරුවෙන් ඇදගෙන යන එයාට ටිකකට කලින් අර ගුල් කෙනෙක් කියලා සැක කරපු ගෑනු කෙනාව හම්බ වෙනවා. ආමෝන් මේ වයසක ගෑනු කෙනාට උදව් කරනවා එයා අරගෙන යන මේ බෑග් එක ගෙනියන්න. හැබැයි ඉතින් ටික දුරක් යනකොට තමයි ආමෝන්ට නෝට් වෙන්නේ. මේ තරම් බර බෑග් එකක් කොහොමද වයසක ගෑනු කෙනෙක් ගානක්වත් නැතුව මෙච්චර දුරක් තනියම අරන් ආවේ කියලා. ඉතින් ආමෝන් මේ බෑග් එක දිහා දැන් තමයි ටිකක් ඌමනාවෙන් බලන්නේ. එතකොට තමයි එයා දකින්නේ මේ බෑග් එකෙන් ලේ බින්දු බින්දු වැగిරෙනවා කියලා. ඒත් එක්කම මේ වයසක ගෑනු කෙනා මොකද්ද හිතුවේ මම සාමාන්‍ය වයසක ගෑණියෙක් කියලාද අහලා ආමෝන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඔව් මාදු සැක කරා හරි මේ ඉන්නේ ගුල් කෙනෙක්. ගුල් ගෑනු කෙනා පාර දෙනකොට ආමෝන්ගේ අතේ තියෙන කුයින්ක් එකටත් පාරවල් එල්ල වුණු නිසා ඒක හිර වෙලා වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් දැන් මම මැරෙන්නද යන්නේ කියලා ආමෝන් හිතනකොටම මෙතෙන්ට එන මාදෝ ආමෝන්ව බේර ගන්නවා. මෙන්න මේ වෙලාවෙදි තමයි මාදෝ ආමෝන්ට කියලා දෙන්නේ ගුල් පරීක්ෂකයෙක් වුණාම අතක් පයක් නැති වුණා සටන කවදාවත් අතාරින්න එපා කියලා. අපි ආයිත් වර්තමානයට ආවොත් මේ වෙනකොට මාදුගේ මරණය වෙලා මාසයකටත් වැඩි කාලයක් ගත වෙලා. ඒත් තාමත් ආමෝන්ට එයාගේ ගුරුවරයාව අමතක කරන්න පුළුවන් වෙලා නැහැ. ආමෝන් මාදුගේ සෝන බලන්න යනකොට අතරමඟදී ශිනෝහරා කියන පරීක්ෂකයව එයාට හම්බ වෙනවා. ඉතින් මෙයා ආමෝන්ට කියනවා මාදෝ ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙලා හිටියා කියලා. ඉතින් මේ කාලයේ අතරතුර අන්තියකුත් සෑහෙන දුරට වෙනස් වෙලා ඊනමිත් මේ වෙනකොට යථා තත්ත්වයට පත් වෙලා CCG එකේ අය ආවොත් එයාට අඳුනගන්න බැරි වෙන්න වෙස් වලාගෙන කිහිනමි යවමුත් එක්ක එයාගේ කුරුල්ලට කූඩුවක් ගේන්න පිටත් වෙනවා. ඔව් හිනමි දුකින් ඉන්න කාලෙදී එයාට කුරුල්ලෙක්ව හම්බ වෙලා. හැබැයි ඉතින් ටෝක නම් මේ කුරුල්ලට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වගේම තමයි හිනමි දැන් ජීවත් වෙන්නේ ටෝකා එක්ක. ඒ අස්සෙන් සාමකාමීව නිදහසේ නිශ්ශබ්දව ඉන්න පුළුවන් තැනක් වෙලා තියෙන අන්තේකෝ කැෆේ එක ටෝකයි නිශිකි ওই වෙලාවෙන් මරාගන්න තැනක් බවට දැන්පත් වෙලා. මේ වෙනකොට 11 වෙනි වීදියේ ගුල් අපරාධ ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ආමෝන් මාදුගේ සෝන බලලා එතනදී පොරොන්දු වෙනවා. ඔයාගේ මරණයට වග කියන්න ඕන රැබිට්ව මම කවදා හරි මරන්නම් කියලා. ඉතින් ආමෝන් යනකොට මේ සෝන පැත්තට තවත් ගෑනු කෙනෙක් මල් මිටක් අරගෙන යනවා. කණිකේ කලින් එපිසෝඩ් එකේදී වතාවක් එයාට මුණ ගැහෙන්න ආපු ඉතොරිව හම්බ වෙලා කතා කරන්න යනවා. ඉතින් කණිකට ඕනා වෙලා තියෙන්නේ ඉතොරගෙන් රීස ගැන තව ටිකක් විස්තර දැනගන්නයි. කණික මේ වෙලාවේ ඉතොරට කියනවා වෙලාවකට එයාගේ ශරීරය රීස පාලනය කරනවා කියලා. කොමුණත් කණිකට ඉතොරකින් වැඩි විස්තරයක් රීස ගැන දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම නමුත් ඉතොරි
කණිකිට කියනවා මම එයා ගැන ලොකු විස්තරයක් දන්නේ නම් නෑ. එයා මෙහෙට කඩාපාත් වුණේ එකපාරට. හැබැයි ඉතින් ඒකේ තේරුම එයා මේ ලෝකෙට එකපාරට කඩන්පාත් වුණා කියන එක නෙමෙයිනේ. ඒ නිසා අපි තව ටික කාලයක් බලමු අනිවාර්යයෙන්ම රීසගෙන විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඉතින් කණිකි ඉතුරුට සමුදීලා ආයි ගෙදර යන්න පිටත් වෙනකොට මගදී එයාගේ ඇඟේ තවත් එයාගේ වයසෙම වගේ ගෑනු ළමෙක්. මම හිතන්නේ ගෑනු ළමෙක් ඇඟේ වදිනවා. ඉතින් කණිකිත් මේක එච්චර ගණන් ගන්නේ නැහැ. කණිකි ඉස්සරහට යනකොට මේ ගෑනු ළමයා පැත්තකට ගිහින් එයා කණිකිගෙන් හොරකම් කරපු පර්ස් එක දිගේ ඇරලා බලනවා. ඔව් මෙයා නිකන් කණිකිගේ ඇඟේ ඇතිල්ලා නැහැ. කණිකිගේ පර්ස් එකට ෂොට් එක දීලා. හැබැයි ඉතින් මේ පර්ස් එක බැලුවම තමයි මේ කෙල්ලට තේරෙන්නේ මම මෙයාගෙන් සල්ලි හොරකම් කරාට වඩා හොඳයි මගේ අතේ තියෙන සල්ලි ටිකත් මෙයාට දීලා දැම්මනම් කියලා. කණිකි පස්සේ තමයි දැනගන්නේ එයාගේ පර්ස් එකට උණු දේ. කොහොම වුණත් ඉතින් එයා ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. මොකද ඒක එච්චර සල්ලියක් තිබිලා නැහනේ. හිදේ කණිකි එක්ක කතා කර කර ඉන්නකොට නිවුස් වල කියන දේවල් බලලා හිදේ කියනවා එකපාරටම 20 වෙනි වීදියේ අපරාධ අඩු වෙලා. එස්රෑන් ගුල්ලා දෙන්නම නිශ්ශබ්දයි. ඉදේ බලාගෙන හිටියා වගේ අනුමාන කරනවා සමහර විට 20 වෙනි වීදියේ ගුල්ලා සංවිධානය වෙලා. එස්රෑන් ගුල්ලා දෙන්න උණු කෑදර කන්නයි රස බලන්නවයි නැවැත්තුවද දන්නේ නැහැ. මොකද ඒ දෙන්න නිසා තමයි CCG එකේ අවධානය 20 වෙනි වීදියට එන්නේ කියලා කියනවා. මේක අහලා කණිකි සුදුමැලි වෙලා ඉන්නවා වගේ දැකපු හිදේ කියනවා මම මේ දවස්වල ගුල්ලා ගැන තියෙන පොතක් කියවනවා. ඒකයි මට මේ දේවල් හිතුනේ කියලා හිදේ පිටත් වෙලා යනවා. ඉතින් හිදේ මෙහෙම කිව්වට මට නම් හිතෙනවා එයා කණිකි ගැන මීට වඩා දෙයක් දන්නවද මන්ද කියලා. මාමෝන්ට ප්‍රධාන මූලස්ථානයට එන්න කියලා තියෙනවා. මෙතනදී ආ දැනගන්නවා 20 වෙනි වීදියට අලුත් සගයෝ දෙන්නෙක්ව දාලා කියලා. ඉතින් ඕජි සහ ඕජිගේ පාර්ට්නර් වෙන ටකිසාව කියන දෙන්න තමයි දැන් 20 වෙනි වීදිය බලන්නේ. ඉතින් මේ ටකිසාව කියන්නේ ආමෝන්ගේ බිග් ෆෑන් කෙනෙක්. ඒ වගේම ආමෝන්ව විශේෂ කාර්ය බලකායට අනියුක්ත කරලා තියෙනවා. මෙතන ඉඳන් එයා පරීක්ෂක ශිනෝහරා එක්ක 11 වෙනි වීදියේ තමා කටයුතු කරන්නේ. මේ අතරේ අන්තේකුවල ඉන්න එන්ජි කියන කෙනා. හරි මෙයා ගැන මං ඔයාලට කලින් කියලා නැහනේ. ඉතින් මෙයා ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න පුළුවන්. මෙයාත් අන්තේකුවල ඉන්න අභිරහස් ඉතිහාසයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඉස්සර මෙයාව හඳුන්වලා තියෙන්නේ ඩෙවිල් ඒප් කියන නමින්. දැනට ඒ ඇති. ඉතින් මෙයා කණිකිට කියනවා සමහර විට 11 වෙනි වීදියේ ගුල්ලා පරීක්ෂකයන්ට එරෙහිව සංවිධානගත වෙලා ඇති. ඉදිරියට මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් වුණත් ඇති වෙන්න පුළුවන් කියලා. ටෝකා එදා මාදෝ මැරුවට පස්සේ එයාගේ අතේ තිබෙන මගුල් මුද්ද දැක්කා. ඉතින් මේ වෙනකොටත් ටෝකා ටිකක් කනගාටු වෙනවා. මොකද මගුල් මුද්දක් එයාගේ අතේ තිබ්බා කියන්නේ එයාටත් අනිවාර්යයෙන්ම පවුලක් ඉන්න ඇති කියලා. කණිකි මෙතෙන්ට ටෝකාව හොයාගෙන ආවම ටෝකා කුරුල්ලා දිහා බලාගෙනම කණකිකින් අහනවා මේ කුරුල්ලටත් පවුලක් ඇති නේද කියලා. ටෝකා පුංචි කාලේ ජීවත් වෙලා තියෙන්නේ එයාගේ තාත්තයි මල්ලී එක්ක. ටෝකගේ මල්ලිගේ නම අයතෝ. ඉතින් ටෝකා කණකිනුගෙන් අහනවා ඔයාගේ පවුල ගැන කියන්න කියලා. කණකි කියනවා එයාට මතකවත් නැති කාලේ තමයි එයාගේ තාත්තා නැති වෙලා තියෙන්නේ. පස්සේ එයා ඉස්කෝලේ යනකොට තමයි එයාගේ අම්මත් නැති වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මෙතනට හිනම එනවා. හිනමගේ කොණ්ඩේ ටෝකා තමයි ලස්සනට කපලා තියෙන්නේ. ඒක දැකලා කණකි ඔයා ලස්සනට වැඩේ කරලා තියෙනවනේ කියලා ටෝකට කිව්වම ටෝකා ටිකක් සතුටු වෙනවා. ටෝකා හිනමගේ කුරුල්ලට කැමති නැහනේ. කුරුල්ලත් ටෝකට කැමති නැහැ. මේ කුරුල්ලත් කතා කරන්න පුළුවන් જાතියකෙක් ඉන්නා. කුරුල්ලා ටෝකට මෝඩයා කියනකොට ටෝකා කියනවා මම තමුසෙව බැදලා කන්න කලින් කටවාපිය කියලා. අනිත් පැත්තට හිදේ පාරේ වාඩි වෙලා ඉන්නකොට එස්රෑන් ගුල් කෙනෙක් වෙන ජීසන් තවත් කෙනෙක් එක්ක මෙතනින් යනවා. මෙයාලා හිදේට නම් හානියක් කරන්නේ නැහැ. ඒ වුණාට හිදේට පැහැදිලිවම ඇහෙනවා මෙයාලා රීස ගැන කතා කරනවා. අනිත් පැත්තට අද එපිසෝඩ් එකේ අවසානයේට අපිට පෙන්නනවා ටෝකගේ සහෝදරයා එහෙම නැත්නම් මල්ලි අයතොව. අයතෝ තවත් කට්ටියක් එක්ක 20 වෙනි වීදිය පැත්තට එන ගමන් ඉන්නේ. මෙයාලා එන ගමන් කියනවා අපි රීසෙව ආරක්ෂා කරන්න ඕනේ යමුරියාව හොයාගන්න කලින් කියලා. මෙතනින් අද එපිසෝඩ් එකත් ඉවර වෙනවා. හරි ඉතින් පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. මම පෝස්ට් එකකිනුත් දැම්මා වගේ මම හිතාගෙන ඉන්නවා ඊළඟ සතියෙන් පස්සේ බොහෝ විට මේ මාසේ ආරම්භයේදී වගේ සතියක වෙනම ඇනිමි සීරීස් එකක් කන්ටිනියු කරන්න. ඉතින් ඔයා හිතන විදියට එහෙම සීරීස් එකක් ගේනවනම් ඔයා කැමති මොන ඇනිමි එක ගේනවටද? දැන්ට නම් මම හිතාගෙන ඉන්නේ රීසීරෝ හරි නරුටෝ ශිප්පුඩන් සීරීස් එක හරි කන්ටිනියු කරන්න. ඔව් නරුටෝ ශිප්පුඩන් එක නම් ටිකක් දෙගයි තමයි. ඒ වුණාට මගේ කැමතිම සීරීස් එක ඒක නිසා ඒක රිවිව් කරන්නමයි හිතෙන්නේ. අපි බලමුකෝ ඉස්සරහට. ඉතින් පෞද්ගලිකව ඔයාටත් තියෙනවනම් ඒ වගේ රිවිව් කරනවට කැමති ඇනිමි එකක් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න.
ඒ වගේ මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. එහෙමනම් ඉතින් හැමෝටම සුබ දවසක්.